ආයිබෝවන් සුවිශේෂී ජ්‍යොතිෂයේ සම්බන්ධ කරුණක් තමයි අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සෙනසුරු මාරුව. ජ්‍යොතිෂය ගැන විශ්වාසයක් තියෙන නැති බඩ උනන්දු වෙන ඒ වගේම ලාබාල කුඩා ඕනම වැඩිහිටි අයෙක් උනත් මේ සෙනසුරු මාරුව පිළිබඳව ඒ කියන්නේ මේ වසරේ සිදුවෙන සෙනසුරු මාරුව පිළිබඳව වඩා අවධානයක් යොමු කරනවා නොදන්න කෙනෙක් නෑ වගේ. ඉතින් 2025 මේ වසරේ මාර්තු 29 වෙනිදා රාත්‍රී 9:40කට සෙනසුරු ග්‍රහය මෙතෙක් තමා රැඳී සිටි වසර දෙකමාරක් රැඳී සිටිච්ච කුම්භ රාශියෙන් ඒ කියන්නේ තමන්ගේ රාශියෙන් මිදිලා මීන රාශියට පිවිසෙනවා. වසර දෙකමාරකට පසු තමයි මේ රාශි මාරුව සිටින්නේ. එවැනි තමයි වසර 30කට පසුව තමයි සෙනසුරු ග්‍රහය මීන රාශිගත වෙන්නේ. ඉතින් මේක එක පොදු වශයෙන් ගත්තොත් එක ලග්නවලට විවිධ පුද්ගලයන්ට විවිධ ආකාරයෙන් සුභ සහ අසුභ වශයෙන් ඵල දෙනවා. ඉතින් මේ ගැන තමයි කතා කරන්නේ. බොහෝ දෙනෙක් මේකට ගොඩාක් බයයි. බොහෝ දෙනෙක් මේ ලබනකන් ඉන්නවා මොකද එතනින් පසුව Tamanට සුබ කාලයක් උදා වේ කියන අරමුණින්. ජ්‍යොතිෂය අපිට පෙන්වලා දුන්න අපිට උගන්වපු මේ ලෝකෙට බිහි කරපු ආචාර්යවරුන් සෙනසුරු කියන්නේ අපාය අතුරත් දිව්‍ය ලෝකයේ අතුරත් දෙකම තියෙන කෙනා වශයෙන් තමයි හඳුන්වලා තියෙන්නේ. ඇයි මෙහෙම සෙනසුරුට කිව්වේ? සෙනසුරුගේ කාල පරිච්ඡේදවලදී කෙරවලක් නැති දුක් කරදර ඒ වගේ තමයි ගැහැට සිදුවෙන බව බොහෝ දෙනෙකු දන්න කරුණක්. යමකු හොදක් කරා නම් ඔහුට හොඳ යහපත් ප්‍රතිඵලත් යමකු අයහපතක් එහෙම නැත්නම් විෂමාචාර දුරාචාර අකටයුතුකම් වලින් ජීවත් වෙච්ච අයෙකු නම් ඔහුට දෙන්න ඕන බැට දීලා අන්ත ප්‍රපාතයට වැටෙන දේ මෙන්න මේ සෙනසුරුගේ කාලෙදි සිදු වෙනවා. අන්න ඒකට තමයි අපාය අතුරත් ඒ වගේම තමයි දිව්‍ය ලෝකයේ අතුරත් කියන දෙකම සෙනසුරුට දුන්න බවට සඳහන් කරේ. ඉතින් මෙන්න මේ කියන සෙනසුරු හැමෝම බය සෙනසුරුගේ කාලයක් එහෙම නැත්නම් සෙනසුරුගේ දශාමාරුවක් තමයි මේ 29 වෙනිදාට සිදු වෙන්නේ. ඉතින් මේක කලින් කිව්වා වගේ විවිධ පුද්ගලයන්ට විවිධ ආකාරයෙන් බලපානවා සුබ අසුබ වශයෙන්. ඉතින් සෙනසුරුට බය නැති කෙනෙක් නැහැ වගේ තමයි තේරෙන්නේ. මම කලින් කිව්වා වගේ දුක් විඳීම, කෙරවරක් නැති දුක, මරණය, අවාසනාවන්තකම, දිලිඳුකම, කම්මැලිකම, එතකොට අපි කටයුත්තක් කල් දැමීම වගේ දේවල්, අධෛර්යය, බලාපොරොත්තු සුම්බීම, දැඩි දුෂ්කරතා, කටුකරතා මේ හැම දෙයක්ම සිය අමාත්‍යංශ වශයෙන් එහෙම නැත්නම් ඒ අයිතිකාරය වශයෙන් සෙනසුරු ග්‍රහයට තමයි යටත් කරලා තියෙන්නේ. ඒ වගේම තමයි මහලු බවට අයිතිකාරය වශයෙන් සැලකෙන්නේ මෙන්න මේ සෙනසුරු. ඉතින් මෙන්න මේ සෙනසුරුගේ විශේෂපතිය තමයි මම සඳහන් කරේ. ඉතින් මේවා නිකන් සෙනසුරුට දුන්නේ නැහැ. හේතුවක් ඇතුව දුන්නේ. සෙනසුරු එක රාශියක වසර දෙකමාරක් වගේ රැඳී සිටිනවා. ජම්මියාගේ කේන්දරේ පිහිටා තියෙන ආකාරයට තමයි සුභ අසුභ මේ වසර දෙකමාරද ලබා දෙන්නේ. ඉතින් ඒ වගේම තමයි අවුරුදු දෙකමාරක් අනිත් ග්‍රහය වගේ නෙමෙයි රැඳී ඉන්න හින්දා තමයි සෙනසුරුගේ සුභ අසුභ දැඩි කාලයක් පවතින එක හින්දා තමයි ගොඩාක් මිනිස්සු මේකට බය. මොකද අවුරුදු දෙකමාරක් එක රාශියක ඉන්නකොට ඒ දින බැට එක වගේම තියෙනවා. ඉතින් කලින් සඳහන් කරා වගේ පිම්රස් කළ පුද්ගලයන්ට පින්ද පෞරස් කළ කට්ටියට පෞද ලබා දෙන්නේ මෙන්න මේ සෙනසුරු තමයි. ඒ වගේම තමයි සිකුරුට පමණක් දෙවෙනි වෙච්ච දසා කාලයක් තමයි සෙනසුරුට තියෙන්නේ. ඒ කියන්නේ වසර 19ක් සෙනසුරුගේ දසා කාලේ තියෙනවා. මේ කාලේ ගත කරන්න බොහෝ අය බිහි වෙනවා. ඒ කාලෙට පවුපින් අනුව අර මං කලින් සඳහන් කරා වගේ බැට දෙන්න ගන්නවා. විෂ්ණු දෙවියන්ටත් සෙනසුරු බටකොළ කැවුවා කියලා කියන අපේ ජනප්‍රවාදයේ තියෙන කතාව වෙන්නේ මෙන්න මේ හින්දා. ඒ කියන්නේ සෙනසුරුගේ කාල පරිච්ඡේදවලදී සෙනසුරුගේ දුක් ගැහැට වලින් මිදෙන්නට සමත් වෙච්ච කවුරුත් නැහැ කියනවා වගේ. ඉතින් ඒක අතකින් මේක හොඳයි දන්න අය පව් කරන්නේ නැහැ. සාමාන්‍ය ශ්‍රී ලංකාවේ අපි ගත්තොත් මේ වර්තමාන ජනාධිපතිවරයා ඉඳලා පාලකයෝ බිහි කරන්න, රජවරු බිහි කරන්න, නායකත්වය බිහි කරන්නත් සෙනසුරුගේ සුභ අසුභ තමයි බලපෑවේ. මොකද සෙනසුරුගේ කාල පරිච්ඡේදවල තමයි ඒගොල්ලෝ රජ කරේ. ඒ වගේම තමයි සෙනසුරුගේම කාල පරිච්ඡේදවල තමයි ඒගොල්ලෝ නීච වෙලා, දුර්වල වෙලා, ඇතැම් විට බලු වෙලා ගෙවල් වලට ගියේ. සෙනසුරුගෙන් ලබා දෙන ප්‍රබල යෝග කීපයකුත් තියෙනවා.
ඒ අතර යෝග තමයි ශශ කියන පංච මහා පුරුෂ රාජයෝගය ප්‍රබල යෝගය. ඉතින් ඒක හැමෝටම පිළිහිටන්නේ සෙනසුරු ඔබගේ කේන්ද්‍රයේ 1 4 7 10 කියන ස්ථානයක තියෙන්න ඕන. ඒ වගේම තමයි නිකන් වෙන්න බෑ. ස්වක්ෂේත්‍ර හරි උච්චව හරි වෙන්න ඕන. හරි? ඒ වගේම තමයි අපි කලින් කතා කරපු මේ සෙනසුරු සාමාන්‍යයෙන් මේ සැරේ මේ මීන රාශියට පිවිසීම තුල රජයට ධනය සම්බන්ධ ප්‍රශ්න රැසකට මුහුණ පාන්නට සිදුවෙන දේ මතුවන්නට පුළුවන්. කෘෂි කර්මාන්තය වගේ දේවල් වලදී ප්‍රශ්න ඇති වෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි බවකුත් මගේ අනුව තියෙනවා. ඒ වගේම තමයි ඔය බාහිර පුද්ගලයන්ට විපත් කරන්නට ගියොත් රජයටත් ඕනම කයටත් ඔබටත් විපත් සිදු වෙන්න පුළුවන් කාල පරිච්ඡේදයක් ලෙසටත් මෙන්න මේ සෙනසුරු මෙන්න මේ කාල පරිච්ඡේදවලදී බලපාන්න පුළුවන්. ඒ හින්දා තරාතිරමක් ඒ වගේ තමයි කුමන හෝ දෙයකින් තමන් බලාපොරොත්තු වෙන දේ නිසි අයුරින් ක්‍රියා කරන්න නැත්නම් අවසන් ප්‍රතිඵලය බලාපොරොත්තු සුන්වන බලාපොරොත්තු නැති ප්‍රතිඵලයක් ලබා කර දෙන්නත් හේතු වන්නට පුළුවන්. අපි පොදුවේ ගත්තොත් මේ සෙනසුරුගේ හමාරු වීම රජයට වශයෙන් ආණ්ඩුවට ගත්තොත්. ඒ වගේ තමයි මේ වසර දෙකමාර පුළුවන් තරම් පින් කරන්න බලන්න ඔබ මොන ලක්ෂණයකට උනත්. එතකොට තමයි යහපත වෙන්නේ. මතක තියාගන්න ඔබ ගෙවන දසානුව ඔබ ගෙවන අතුරු දසානුව ඇතැම් අයට සෙනසුරු සුබ වෙන්නටත් ලක්ෂණ කීපයකට මාරක විපත් ජීවිතේ නැති කරන මාරක අපල උදා කරන කාලයක් වෙන්නටත් මේ සෙනසුරුගේ මාරුව බලපානවා. ඉතින් ඒක බලන්න ඔබ මගේ මේ සෙනසුරු මාරුවේ ඔබගේ ලක්ෂණයට අනුව කොටස බලන්න. ඒ වගේම තමයි සෙනසුරුගෙන් ලබා දෙන රෝග කීපයකුත් තියෙනවා. ඒ වගේ තමයි දත් සම්බන්ධ රෝග, අස්ථි රෝග, මුත්‍රා ආශය, මුත්‍රා සම්බන්ධ රෝග, අංශභාග වගේ රෝග, ඒ වගේ තමයි පාදවලට රෝග පීඩා, පිළිකා වගේ දේවල්, වාත රෝග, හෘද රෝග මතු කරන්නටත් මේ සෙනසුරුගේ ක්‍රියාදාමයේ වගේම සෙනසුරුට අයිති දේ පීඩා වීම, සෙනසුරු දුර්වල වීම, සෙනසුරු පීඩා වීම කරුණ බලපානවා. ඒ වගේම තමයි මනුෂ්‍ය ශරීරයේ අංග වශයෙන් ගත්තොත් මුත්‍රාශය, එතකොට හිස කෙස් නියපොතු අස්ථි දන හිස් දත් පාද වාතනහර වගේ දේවල් අයිති වෙන්නේ මෙන්න මේ අපි කියන සෙනසුරුට. මේ කිව්වේ පොදුවේ සෙනසුරුගේ තොරතුරු වලින් අල්පයක්. දැන් ඔබේ ලක්ෂණයට අනුව කුමන හෝ මේ ලග්න 12න් ඉපදිච්ච ඔබට මේ සෙනසුරු බලපාන ආකාරය අපි සවිස්තරාත්මකව බලමු.